Right. මම අද ඔයාලට ගෙන්නේ ප්‍රායෝගික පාඩම. It's a practical lesson and it tells you how to talk about yourself. ඒක ඔයාලට කියනවා කොහොමද ඔයා ගැන කතා කරන්න කියලා. And this is ideal for secondary students, students between grade 6 and grade 9. මේක ගොඩක් හොඳයි ද්විතීක සිසුන්ට. ඒ කියන්නේ 6 වසරේ සිට 9 වසර දක්වා සිසුන්ට. Right. Now you are going to talk about yourself. ඔයා ගැන කතා කරන්නයි යන්නේ. What's it called? මොකක්ද ඒකට කියන්නේ? අපි සාමාන්‍ය පොඩි කාලේ කිව්ව myself කියලා. මොකද? myself. ඒ කියන්නේ my self introduction. මගේ මං ගැන හඳුන්වා දීම. introduction කියන්නේ හඳුන්වා දීම, self introduction කියන්නේ තමන් ගැනම හඳුන්වා දීම. එතන my self introduction. Right? Or myself. So you are going to talk about yourself. ඔයා ගැන කතා කරන්න හදන්නේ. So before you making that introduction, ඔයා හඳුන්වා දීම කරන්න කලින්, or before you write about yourself, ඔයා ගැන ලියන්න කලින්, you have to organize it. ඔයාට සිද්ධ වෙනවා මොකක්ද ඒක? සංවිධානය කරගන්න. You have to organize it. Right? This is the organization I have prepared. මම prepare කරලා තියෙන organization එක මේක. බලන්න. There are 10 items or 10 sections. Sections 10ක් තියෙනවා. It's a bit longer one. මේක ටිකක් විතර දිග එකක්. So I think by the time you finish with this, or මේක ඉවර කරනකොට you will be able to talk about yourself better. ඔයාට ඔයා ගැන කතා කරන්න පුළුවන් වෙයි වඩා හොඳින්. බලමු මොනවද මේකේ තියෙන්නේ කියලා. Let's see what's in it. බලමු. First one, name, නම. Nickname, කෙටි නම. ඔය නම කෙටි කරලා කියනවා තියෙන්නේ. ඒක මොකද්ද? Nickname. Village, ගම. කොහෙන්ද එන්නේ කියන එක, or your town, නගරය. ඒතර first component එක නැත්නම් first item එකට ඔය ටික දාගන්න. මොනවද? name, නම, nickname, කෙටි නම, or village, or town, ගම නැත්නම් නගරය. ඒ ටික දාන්න. And then in the second part, දෙවෙනි කොටසේදී age, වයස, date of birth, උපන් දිනය, වයස දාන්න ඕනේ, උපන් දිනය දාන්න ඕනේ, and place of birth, උපන් ස්ථානය, where you were born, කොහෙද ඉපදුනේ කියන එක, when you were born, කවද්ද ඉපදුනේ කියන එක, and how old you are, ඔයා කොච්චර වයසද කියන එක. අන්න ඒ ටික ඇතුළත් වෙන්නේ. මේවා ලියනකොට තියෙන විශේෂය තමයි ඔය අලුත් වාක්‍ය රටා ඉගෙන ගන්නවා මේ එක එක දේවල් ප්‍රකාශ කරන්න. ඒවා self introduction එකට විතරක් නෙවෙයි, වෙන දේවල් වලටත් අතිශය වැදගත්. සබ් මේකෙන් පටන් ගන්න. right? Part 3 තුන්වෙනි කොටස බලන්න. family, පවුලේ අය. parents and siblings, දෙමව්පියෝ, siblings, brothers and sisters, සහෝදර සහෝදරයන්ට කියන්නේ siblings කියලා. ඒක අපි ලියන්න ඕන. ඒ විස්තර. Then your education, ඔයාගේ අධ්‍යාපනය බලන්න. school, grade and subjects. school, where you study, ඔයා කොහෙද ඉගෙන ගන්න කියන එක. පාසල. grade, ශ්‍රේණිය, in right, which grade you are in, කොයි ශ්‍රේණියද ඔයා ඉන්නේ කියන එක. and subjects, the number of subjects you learn, ඔයා ඉගෙන ගන්න විෂයන් සංඛ්‍යාව. අපි ඒක කියන්නේ. and then you can talk about your leisure and hobbies. leisure or your free time, ඔයාගේ නිදහස් වෙලාව, විවේකී වෙලාව, and hobbies, විනෝදාංශ, මේ ගැන කියනවා. then friends and pets. friends and pets. friends කියන්නේ යාළුවෝ, pets කියන්නේ සුරතුරුන්. යාළුවෝ ගැන කියන්න ඕන, ඔයාලා සුරතුරුන් ඉන්නවනේ ඒ ගැන කියන්න. then you can talk about likes and dislikes. කැමති දේවල් සහ අකමැති දේවල් ගැන කියන්න පුළුවන්. and your talents, ඔයාගේ දක්ෂතා, talents, or things you can't do, ඔයාලට කරන්න බැරි දේවල්. අපි පුළුවන් දේවල් හඳුනා ගන්නත් ඕනේ, බැරි දේවල් හඳුනා ගන්නත් ඕනේ. and we should be able to talk about that. අපිට ඒක ගැන කතා කරන්න පුළුවන් වෙන්නේ. right? talents and things you can't do. then number 9, character, චරිතය, or personality, පෞරුෂය, personality, පෞරුෂය, character, චරිතය, or qualities, ගතිගුණ. ඔයාගේ qualities ගැන, character එක ගැන, personality එක ගැන මොනවද කියනවා. and then future plans and ambitions. future plans, අනාගත සැලසුම්, and ambitions, බලාපොරොත්තු. මෙන්න මේවා ගැන කියන්නේ.
ඒතර මෙන්න මේ ටික හරියට කියවුණොත් ඔයාලා ලොකුවට භාෂාවත් ඉගෙන ගන්නවා. ඒ වගේම මේ ටාස්ක් එකත් හොඳට කරනවා. So let's start writing about or let's start to learn how to write about ourselves. අපි කොහොමද අපි ගැන ලියන්නේ? or talk about ourselves. අපි ගැන කතා කරන්නේ කොහොමද කියලා අපි ඉගෙන ගන්න වැඩි පටන් ගමු. හැබැයි you have to remember this organization. ඔයාලට මේ organization එක මතක තියාගන්න වෙනවා.